හෙලෝ යාලුවනේ මට අලුත් ගැජෙට්ටයක් හම්බුණා DJI Osmo Action 6 එක. මම මේක අන්බොක්ස් කරන්න යන්නේ. එන්න මාත් එක්ක අන්බොක්ස් කරන්න. මේකට කියන්නේ ඇඩ්වෙන්චර් කොම්බෝ පැක් එක. මම අද ඇවිල්ලා ඉන්නේ මේ නෙදර්ලන්ඩ් වල ග්‍රාස් පොප් ඇත්තට බෙල්ජියම් වල තමයි ග්‍රාස් පොප් මියුසිකල් ෂෝ එක තියෙන්නේ. මම ඇවිල්ලා ඉන්නේ දැන් මේ නෙදර්ලන්ඩ් වල. මේ දවස් ටික අපි ඉන්නේ නෙදර්ලන්ඩ්. ඉතින් මේක තමයි අපි ඉන්න කොටේජ් එක. අතර මේකට කියන්නේ මේ මොබයිල් හවුස් එකක් කියලා තමයි මේකට කියන්නේ. අපි අන්බොක්ස් කරමු. වැඩි කතා අනවශ්‍යයි. මම මේකට පොඩි අලුත් ගැජට් වගේ ගෙනාවා. මේක අර බෙල්ලට දාන ඇක්ෂන් එකට දාන එක. ඊට පස්සේ මම කේස් එකකුත් ගෙනල්ලා තියෙනවා. මේක තමයි බහන්ඩේ නවා. මේක මේ විදිහට අන්බොක්ස් කරගන්න තියෙන්නේ. මේක තමයි කැමර එක. ඊට පස්සේ මෙතන තමයි ඇක්සසරිස් පැක් එක තියෙනවා. මේකට බැටරි 3ක් එනවා. ඊට පස්සේ මේගොල්ලෝගේ ස්ටික් එක තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. අපි මුලින්ම කැමර එක අන්බොක්ස් කරමු. මම දැන් කැමර එක අන්බොක්ස් කරන්න යන්නේ. මේක තමයි කැමර එක. මේ තමයි කැමර එක. ඩුවල් ඩිස්ප්ලේ තියෙනවා. මම මේ ගොඩම ගෙනාව ඇත්තටම අන්ඩර් වෝටර් ෂූටින්ග්ස් වලට එක්ක. මේකේ තියෙනවා මම මේ අනවශ්‍ය ස්ලිප්ස් ආරෝමයට ගලවලා දාන්න. අන්නච්චරයි. ඉතින් කැමර එක මේ තියෙන කැමර එක. ඊළඟට මම පෙන්නන්නම් සෙල්ෆී ස්ටික් එක. මේ තියෙන සෙල්ෆී ස්ටික් එක. දීක තියෙන ගොඩක් හොඳ බිල්ඩ් එකක් තියෙන. හොඳ අර Insta360 වඩා හොඳයි. මේක තමයි ඇක්සසරිස් ටික. බලමු මොනවද තියෙන්නේ කියලා. මේක තමයි චාර්ජින් බොක්ස් එක. හරි. මේකේ තියෙනවා බැටරිස් 3ක්. වැටෙන්නේ නෑ බැටරිස්. මේකේ තියෙන බැටරිස් 3ක්. මේක දැන් චාර්ජ් වෙලා තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව මේක තමයි මේකේ රිමූව් කරන් තියෙන අර මැග්නටික්. ඒක හොඳ තදට තියෙනවා. ඊමයි. මම ඇත්තටම කවරයක් ගෙනාවා මේකට. මෙන්න මේ කවරේ මම ඇත්තටම ටෙමෝ වලින් ගත්තේ. ළමයි ටෙමෝ වලින් බඩු ගන්නකොට පරිස්සමෙන් මගේ ෆෝන් එකක් ගියා. ටෙමෝ චාර්ජර් එකක් කරගත්තා. චාර්ජ් වෙන්න ගැහුවා. මදර් බෝඩ් එකේ ඉලෙක්ට්‍රික් ෂෝට් එකක් ඇවිල්ලා මදර් ෆෝන් එකම ගියා. මේක දාන්න තියෙන්නේ. හරි. මෙහෙම. හැබැයි මේක නම් හොඳ ක්වොලිටි එකට තියෙනවා. මේ කේසින් එක. හරි. මම දැන් මේ කේසින් එක දාගත්තා. මොකද මේක ටිකක් අර වැටුනොත් එහෙනම් පොඩ්ඩක් ටෆ් එකට තියෙන්න ඕන හින්දා මේක ගත්තේ වෙනම. මේක දාගත්තා. ඒක සෙට් වෙනවා. මේක දෙපැත්තටම මැග්නට් එක සෙට් වෙනවා. මෙතනට සෙට් වෙනවා. ඒකෙන්ද ලොකු කේස් එකක් නැහැ. හැබැයි මෙතන මේකෙත් මේ කේසින් එකෙත් මැග්නට් එකක් තියෙනවා. මේකේ තද වෙලා තියෙන ඕන මේ අතට කොහොම මම ගොඩක් වෙලාට ෂූට් කරන්නේ නම් මේ අතට. මේක ඔන් කරමුනේ. ඔයගොල්ලන්ට පේන්න මොන් කරමු පළවෙනි පාර. බැටරි එකක් දාලා නැහැනේ. ඕකේ. කේසින් එක ගලවන්න වෙනවා බැටරි එක දාන්න. මැග්නට් එක නම් සුපර් ටයිට්. ඒක හොඳයි. අපි බලමු දැන් බැටරි එකක් දාලා. වීඩියෝ ටිකක් දිග වෙන්නේ හැමදේම දාලා කරලා බලලා ගන්නකොට ඉතින්
කරන්න දෙයන්නේ යාලුවනේ මේ කේරෙන්නේ නේ හරි මේක තියෙන්නේ මේ අතර දාලා ඉස්සරහට මොකද කරන්න ඊට පස්සේ ඇරෙනවා මේකට මේ මම ඇත්තට මගේ හෙඩ්සෙට් එක තියෙන නූරා ඕස්ට්‍රේලියන් බ්‍රෑන්ඩ් එකක් මේක හොඳ හෙඩ්සෙට් එක මම මේකම තමයි යූස් කරන්න යන්නේ මේ කැමරා එකටත් මම වෙන මයික්ස් ගත්තේ නෑ මේ පාර හැම පාරම ගන්නවා කොහොමද සවුත් වෙනවා මට එපා වෙලා තියෙන්නේ පාර ගත්තේ නෑ එහෙනම් මේකට බැටරි එකක් දැම්මා ඔන් කරමුනේ ඔන්න උනා ඉංග්‍රීසි ඇවිල්ලා තියෙන්නේ මම සෙටප් ටික දා කරගෙන යන්න ඇක්ෂන් සොෆ්ට්වෙයාර් දාන්න තියෙනවා මේව ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා මම පස්සේ කරන්න යාළුවෝ මේ වැඩ ටික එහෙනම් එච්චර තමයි මට පෙන්නන්න තියෙන්නේ මේක තමයි මම අර අනිත් ගැජට් එක මම ගෙනාවේ මේකට ගෙනාව පස්සේ මේකට මට ඔප් එක ගාලා ඉරලා මේව සෙට් කරන්න පුළුවන් එතකොට ඕන තැනක යනකොට ඩිග්‍රී වීඩියෝ කරා එහෙනම් මම ගියා